අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්න ඩුබායි ප්ලස් බලන ඔයාලා. ඉතින් අද මාතෘකාව කොහොමද ඩුබායි 2 year ෆ්‍රීලාන්ස් වීසා එකක් කරගෙන යුරෝප යන්න කියලා. ඉතින් මුලින්ම සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඉතින් like කරන්න, comment කරන්න මේ වීඩියෝ එකට. ඉතින් අපි කතා කරමු අද කොහොමද ඩුබායි 2 year ෆ්‍රීලාන්ස් වීසා එකක් කරගෙන යුරෝප වලට යන්න කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේ සඳහන් කරා මොකක්ද මේ ඩුබායි වල තියෙන 2 year freelance visa එක. එහෙම නැත්නම් 2 year own visa එක කියන්නේ මොකක්ද කියන එක. ඒක ඔයගොල්ලෝ මුලින්ම බලලා ඉන්න. එතකොට ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා මොකක්ද මේ ඩුබායි වල තියෙන 2 year freelance visa එක ගැන. ඉතින් මොකක්ද මේ 2 year freelance visa එකෙන් තියෙන benefits ඒ වගේම ගොඩක් දේවල් මම මේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයා 2 year freelance visa එකක් ගන්නෙ යුරෝප් යන්න නම් ඒක අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒකට අවශ්‍ය දේවල් කිහිපයක් තියෙනවා. අතන වීසා එක අරගෙන වඩ කලින් වීඩියෝ එක සඳහන් කරලා තියෙනවා වගේ WPS එක. එහෙම නැත්නම් සැලරි එක. ඒක අනිවාර්යෙන් ඔයා මේන්ටේන් කරගන්න ඕනේ. ඉතින් ඔයාට මේන්ටේන් කරගෙන ඔයාගත් කම්පැනිෙන් ගත්ත වීසා එක ගත්ත ආයතනයෙන් travel NOC එකක් අරගෙන ඔයාට යුරෝප් වලට යන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔයාගේ කොන්ට්‍රැක්ට් එක. එහෙම නැත්නම් ලේබර් කොන්ට්‍රැක්ට් එක. ඔයා මුලින්ම ඇප්ලයි කරද්දී ලේබර් කොන්ට්‍රැක්ට් එක. ඒකේ සැලරි එක සාමාන්‍යයෙන් 8000 හෝ 8500ට වැඩි මුදලක් සැලරියක් විදියට තියාගන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රොෆෙෂන් එක ටිකක් හයි ප්‍රොෆෙෂන් එකක්. දැන් හයි ප්‍රොෆෙෂන් එකකට යනවා නම් අනිවාර්යෙන් ඔයාට ඇටෙස්ටඩ් ඩිග්‍රී එකක් අවශ්‍ය වෙනවා ඩුබායි වලදී. කලින් එහෙම ඉෂුව එකක් තිබ්බේ නැහැ. ඕන කෙනෙක්ට මැනේජර්, සුපර්වයිසර් වගේ ප්‍රොෆෙෂන් එකකට ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රොෆෙෂන් එක. නමුත් අලුතෙන් ඇවිත් තියෙන රූල් එක අනුව ඔයාට හයි ප්‍රොෆෙෂන් එකකට යනවා නම් අනිවාර්යෙන් මොෆා ඇටෙස්ටේෂන් ඩිග්‍රී එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. නමුත් ඔයාගේ ප්‍රොෆෙෂන් එක අපි හිතමු 8500ක් සැලරි එක තියෙනවා. සේල්ස් ඔෆිසර් වගේ ප්‍රොෆෙෂන් එකක් ඔයාට තියෙනවා. එතකොට ආ සැලරි එක 8500කට වැඩි ඔයා හැම මාසෙම ඔයා WPS එක යනවා. ඒ වගේ මාස 6කට වැඩි ප්‍රමාණයක් ඔයා WPS එක කරලා තියෙනවා නම් ඔයාට බැංක් ස්ටේට්මන්ට් එක ගන්න පුළුවන් ඩිරම් 8500ම ඔයා වේදන් නොකර ඒකේ සාමාන්‍යයෙන් ඩිරම් 15000 25000 අතර මුදලක් එකේ සේවිං එකක් විදිහට තියාගෙන ඔයාට travel NOC එකක් ඒ වීසා එක ගත්ත ආයතනයෙන් කිසි ඉෂුව එකක් නැහැ. ඔයා යුරෝප් යන්න හරිය ඔයා ඇප්ලයි කරන ඕනම රටකට වීසා එකක් අයදුම් කිරීමට කිසි ගැටලුවක් නැහැ කියන එකට no objection letter එකක් ගත්තා නම් සහ ඔයාට අනිවාර්යෙන් මේ රටේ මොකක් හරි වාහනයක් එහෙම නැත්නම් ටෙරන්ස් එකක් ඒ කියන්නේ ඔයාගේ නමට බිල්ඩින් එකක් එහෙම නැත්නම් ඔයාගේ නමට වාහනයක් වගේ මේ තියෙනවා. ඔයාගේ ලොකු ආසයක් නැහැ මේ වීසා එක අප්‍රූව් වෙන්න. ඒ වගේම යුරෝප වීසා එකක් ඇප්ලයි කරද්දී අනිවාර්යෙන් ඔයාගේ travel history හදාගන්න. කියන්නේ ප්‍රධානම දේ තමයි ඔයාගේ travel history. ඔයාගේ travel history එක කියන්නේ ඔයා රටවල් කීපයකට travel කරලා තියෙනවා. එහෙනම් ඔයාට වාසියක් වෙනවා යුරෝප වීසා එකක් අප්‍රූව් වෙන ප්‍රතිශතය. මොකද යුරෝප් සෙනගන් වීසා එකක් ඇප්ලයි කරද්දී ඒක අනිවාර්ය කරුණක් වෙලා තියෙනවා. මොකද සාමාන්‍යව ඩුබායි වලට විතරක් ඇවිල්ලා WPS රන් කරලා හරියට ඔයාගේ සේවිං එකක් තියාගෙන ඔය වීසා එකක් ඉල්ලුම් කරාට ඒක අප්‍රූව් වෙන ප්‍රතිශතයට වැඩිය ඔයාගේ travel history එකක් තියෙනවා නම් ඔයා ඒ රටකට වෙන රටවල් වලට ගිහිල්ලා ඒක හොස්ට් වෙන්න තු ඉඳලා නැවත ඇවිල්ලා තියෙනවා නම් අන්න ඒක ඔයාට වාසියක් වෙනවා ඔයාගේ වීසා එක 100% අප්‍රූව් වෙන එක. ඉතින් ඇත්තටම කවුරු හරි කියනවා නම් ඩුබායි ඇවිල්ලා 2 year freelance visa එකක් කරගෙන යුරෝප් වලට යන්න බෑ කියලා ඒක බොරුවක්. ඇත්තටම මේ තියෙන වීසා එකේ වාසිය තමයි 2 year වීසා එකක් දෙන්නේ මේ රෙසිඩෙන්සි වීසා එකක් විදිහට තමයි ඉෂුව වෙන්නේ. ID එකත් එක්ක. ඒ වාසියම තියෙනවා අපිට යුරෝප් ඇප්ලයි කරද්දී මොකද මෙහෙ රෙසිඩෙන්සි වීසා එකකින් තමයි වීසා ඉල්ලුම් කරන්නේ යුරෝප් වලට. ඉතින් ඒක අනිවාර්යෙන් අප්‍රූව් වෙන ප්‍රතිශතය 100%ක් සාර්ථක වෙනවා අනිවාර්යෙන්. එතකොට අර කලින් මම කිව්වා වගේ ඔයා අනිවාර්යෙන් සැලරි මේන්ටේන් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ආයතනයේ ඔයා travel NOC එකක් අරගෙන තියෙන්න ඕනේ. ඔයා සේවිං එකක් කරගෙන තියෙන්න ඕනේ බැංක් එකේ. වගේම ඔයාට මොනවා හරි වාහනයක් හෝ ටෙනන්සි එකක් කියන්නේ මොකක් කරේ ඔයාට මේ බිල්ඩින් එක ඔයාගේ නමට රෙජිස්ටර් වෙලා තියෙනවනේ. ඒක ලොකු ආසියක් වෙනවා වීසා අයදුම් කරද්දී. ඒ වගේම වීසා එක අප්‍රූව් වෙන්න ඔයා අනිවාර්යෙන් travel history හදාගෙන තියෙනවා. ඔයා අඩුම තරම රටවල් 3-4කට අඩුම තරම විසිට් කරලා තියෙනවා. එහෙනම් ඔයාගේ සෙනගන් වීසා එක 100%ක් සාර්ථකව ඇප්ලයි කරන්න පුළුවන් යුරෝප් වීසා එක. ඉතින් තව මාතෘකාවක් මම ඉස්සරහට කතා කරන්න.
එතකම් සුබ දවසක් හැමෝටම.